යුද්ධ හමුදාධිපති ලුතිනන්ට් ජෙනරල් ලසන්ත රොද්රිගෝ 2025 මාර්තු මාස 24 වන දින ජාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුරදී ජාපනය නාග විහාරය වෙත පැමිණි යුද්ධ හමුදාධිපති පූජ්‍ය මේඝාජඳුරේ සිරිවිමල හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව යාපනයේ රදගුරු මන්දිරය වෙත පැමිණි යුද්ධ හමුදාධිපති රදගුරු පදවියේ විකා ජෙනරාල් ජෝසප් දාස් ජෙබරත්නම් පියතුමන් ද හමු වී ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව නල්ලූර් කෝවිල වෙත ගිය යුද්ධ හමුදාධිපති එහි ප්‍රධාන කුරුක්කල් මයිකුණ්ඩාල් ස්වාමීන් ද හමු වී ආශිර්වාද ලබා ගත්තේය. පසුව යුද්ධ හමුදා බටපිරිස් ශ්‍රම දායකත්වයෙන් ජාපනයේ වරණී මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත වරණී ඔන්ට්‍රියම් UK ක්‍රීඩාගාරයේ මුල්ගල තැබීමේ උත්සවයටද යුද්ධ හමුදාධිපති සහභාගී විය. Good evening, dear honorable guests. Welcome to this session. Thank you. මෙම සංචාරයේ දෙවන දිනයේදී කොඩිකාමන් දකුණු ප්‍රදේශයේ වෙසෙන තුරේ සිංහම් රජින්දාස් මහතා සහ එම පවුලේ සමාජිකින් වෙනුවෙන් යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස ඔහුට භාර දීමද යුද්ධ හමුදාධිපති සහභාගීත්වයෙන් සිදු කරන ලදී. ඔගොල්ලෝ දන්නවා අපේ අවුරුදු 30ක් පමණ දශක 3කට අපි යුද්ධයක් ඇති වෙච්ච රට. යුද්ධේ පටන් ගැනීමත් අවසානයත් අපි ඇස් දෙකෙන්ම දැක්කා. යුද්ධේ පටන් ගන්නට හේතුනේ මොකද්ද කියලාත් අපි දැක්කා. අපිට යුද්ධයක් අවශ්‍ය නැහැ ආයේ මේ රටට. සංහිඳියාව තියාගෙන මොකද මේකේ ඉන්න කවුරුත් අපි මිනිස්සුયો යම් කිසි දවසක මැරෙන අය හරි දේ කරන්න හෘද සාක්ෂියට අනුව හරි දේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පය ගහලා ඉන්නේ මේ රටේ මිනිස්සු දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, බර්ග වෙන්න පුළුවන්. කතෝලික වෙන්න පුළුවන්, බුද්ධ ආගමේ වෙන්න පුළුවන්, ඉස්ලාම ආගම වෙන්න පුළුවන්, හින්දු ආගම වෙන්න පුළුවන්, වෙනත් ආගම් වල වෙන්න පුළුවන්. රටේ නීතියට අනුව යන මොනම දෙයක් හරි ඒක අපි කරු කරන්න ඉගෙන ගන්නවා. රටේ නීතියට යන. ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකත් අපි උපරිමයෙන් සහයෝගයෙන් යුතුව කරන්න ඕනේ. ඒ දේශයේ ක්ලීන් කිරීම පමණක් නෙවෙයි. පරිසරය ක්ලීන් කිරීම පමණක් නෙවෙයි. තමුන් ආකල්පමය වශයෙන් ලොකු වෙනසක් දැකිය යුතුයි. තමුන්ගේ පවුල් බලා ගන්න එකත් ඒකට අයත්. තමුන් ගෙදර ඉන්න විදියත් අයත්, හමුදාවේ ඉන්න විදියත් ඒකට අයත්. අනිත් එක්කෙනාට උදව් කිරීමත් ඒකට අයත්. මේක මේ හෙට අනිද්දා ඉවර වෙන ප්‍රොසෙස් එකක්වත් නෙමෙයි. මේක දිගටම තමුන්ගේ ජීවිතයේ ආයුතු දෙයක්.